කහ එකතු කරා ඊට පස්සේ තුන පහ පොඩ්ඩක් එකතු කර ගන්නවා. ගම්මිරිස් රස අනුව සැර අනුව එකතු කරනවා. ඊළඟට අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් අපි දෙහි ටික එකතු කරගන්නවා. මේ විදිහට තමයි මාස් මාළු ඉස්සෝ දැල්ලු ඕනම දෙයක් සීසන් කරගන්න. හොඳට කලවම් කරගන්න. මෙන්න මේ විදිහට හොඳට අනලා තියන්න. සීසන් වුණු චිකන් එක ඊළඟට අපි එකතු කරගන්නවා සුදු ලුණු නයි මිරිස් ටිකක් මම අද චිකන් එකට එකතු කරගන්නවා. ඒක දැම්මම මාරම රසයි. ඊට පස්සේ අපි ලුණු කරපිංචා වුණා තව ටිකක් වැඩිපුර අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟට තක්කලි. ඒ ටික අපි එකතු කරගන්නවා. මේ ඔක්කොම දැන් මේ ටෙම්පරාදුවට එකතු කරගන්න ටික තමයි මම ටිය දිපේ තියාගමු. පොල් තෙල් එකතු කරගද්දි සුදු පොල් තෙල් හරි නන් කොලෙස්ටරෝල් තෙල් එක හරි යූස් කරන්න. සුදු ලුණු ටික එකතු කරගන්න. දැන් ටිකක් මේ ටික අපි බෙදෙන්න අරිමු. දැන් මේ ටික බෙදිලා තියෙන්නේ. මේ මිරිස් ටික එකතු කරමු. මිරිස් කුඩු ටික බෙදෙන්න අරිමු. මිරිස් කුඩු ටික ටෙම්පරාදුවටම එකතු කරලා බෙදෙන්න අරිද්දී චිකන් කරි එක ඇත්තටම හරිම රසයි. මේ ක්‍රමය මාළු පොලොස් වගේ දේවල් වලටත් අපිට භාවිතා කරන්න පුළුවන්. ගන්නවා මේ මස් කරි 3-5 ටික. හොඳින් තැම්බෙන්න අරින්න. ඊට පස්සේ අපි වහන්න.